Hi guys බලමුද අපේ මැලේසියා ටුවර් එකේ අපි try කරපු කෑම මොනවාද කියලා. fruits නම් මාරම ලාභයි. ඒ වගේම යන තැන එයාලගේ fruits stalls නම් හරියට තිබුණා. ඉතින් එයාලගේ එක එක අමුතු අපිට ජාතිය කෑමක් තිබුණා. ඉතින් සමහර කෑම නම් අපි try කරන්න හිතුවේ නැහැ. සමහර කෑම නම් අපි try කරා. ඉතින් මැලේසියා ගිහින් තියෙන අය නම් මෙයාලගේ කෑම try කරලා ඇති. ඒ රස දන්නවා ඇති. ඉතින් ඉස්සරහට යන්න හිතාගෙන ඉන්න අය නම් ඔයාලා මේ වීඩියෝ එක බලලා අයිඩියා එකක් අරගන්න එයාලගේ කෑම මොන වගේද කියලා. මැලේසියාවේ ප්‍රසිද්ධම ස්ට්‍රීට් ෆුඩ් තියෙන්නේ ජලනලෝරවල. ඒක තියෙන්නේ රැට විතරයි. ඉතින් එතනට ගියොත් නම් කෑම ඇත්තටම කෑම ලෝකයක්. මොනවාද ගන්න ඕනේ මොනවාද කන්න ඕනේ කියලා හිතා ගන්න බෑ. කෑම වල prices ගැන කතා කරොත් නම් හරිම reasonable price එකකට තමයි යාලා කෑම sell කරන්නේ. especially කිව්වොත් එම full meal එකක් අරගත්තත් ඒ වගේම මේ වගේ street food වලින් ගත්තත් හරිම reasonable යාගේ prices. අපි නම් ඉතින් street food වලින්ම තමයි අපේ බඩ පුරව ගත්තේ. මොකද අපිට හැම කෑමක්ම try කරන්න ඕන වුණා. මම නම් ඉතින් වැඩි හරියක් කරේ පළතුරු කාපෝ එක. මොකද ඉතින් මෙහි පළතුරු ගන්නන්නේ එහෙනම් පළතුරු ගන්නන්නේ නැහැ. මැලේසියා ටුවර් එකේ අපේ ඉතුරු වීඩියෝස් ටිකත් අපි ඉක්මනට බලන් යන්නම්.